අපවට නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ඩෙන්මාර්කයේ සිටින පුදුම සහගත කලාකරුවෙක් ගැන. ඔහුගේ නම තමයි තෝමස් ඩැම්බෝ. තෝමස් කියන්නේ අපද්‍රව්‍ය. එහෙමත් නැත්නම් අපි කුණු කියලා හඳුන්වන දේවල් අරගෙන ඒවයින් ලෝකේ පුරාම දැවැන්ත කුතුහලයේ දනවන ට්‍රෝල් ප්‍රතිමා නිර්මාණය කරන දක්ෂයෙක්. මේ ට්‍රෝල්ලා සබාදහම මැද හැංගිලා ඉන්නේ ඔබ ඔවුන්ව හොයාගන්නකම්. තෝමස්ගේ නිර්මාණ හුදෙක් ලස්සන මූර්ති විතරක් නෙමෙයි. ඒවට ලොකු පණිවිඩයක් තියෙනවා. ඒ තමයි අපි ඉවත දමන දේවල් පවා කලා නිර්මාණ බවට පත් කරන්න පුළුවන් කියන එක. ඒ වගේම සබාදහම සමග නැවත සම්බන්ධ වීම ලියන්නලු කතාවකින් ආරම්භ කරන්න පුළුවන් කියන අදහසත් ඔහු මේ නිර්මාණ හරහා අපිට කියා දෙනවා. ඔබ මේ ට්‍රෝල්ලා හොයාගෙන යද්දී මේ හැම නිර්මාණයකම පිටුපස තියෙන කතාව ඔබට අහන්න ලැබේ. ඔවුන්ව හදන්න පරණ ලී කැබලි, කැඩුණු ගෘහ භාණ්ඩ සහ විවිධ අපද්‍රව්‍ය භාවිතා කරලා තියෙනවා. තෝමස් මේ දේවල් එකතු කරන්නේ සමාජයේ විවිධ තැන්වලින්. ඔහු ඒවට අලුත් ජීවියක් දෙනවා. ඔහුට ඕන මිනිස්සුන්ට පෙන්වන්න අපි ඉවතලන දේවල් වල පවා වටිනාකමක් තියෙනවා කියලා. මේ ට්‍රෝල් ප්‍රතිමා හදලා තියෙන්නේ ලෝකේ විවිධ තැන්වල. සමහර ඒවා ඝන කැලෑවක හැංගිලා. තවත් සමහර ඒවා කඳු මුදුන්වල. එහෙමත් නැත්නම් ගංගා අසල පිහිටලා තියෙනවා. මේ හැම ට්‍රෝල් කෙනෙක්ටම තමන්ගේම නමක් සහ තමන්ගේම කතාවක් තියෙනවා. උදාහරණයක් විදිහට ඩෙන්මාර්කයේ ඉන්න ලිටල් ටේල් කියන ට්‍රෝල් කෙනා පාලමකට යටින් ඉඳගෙන ඉන්නේ. එයාගේ අතේ තියෙන පොතෙන් එයාට ලෝකේ තියෙන හැම කතාවක්ම කියවන්න පුළුවන් කියලා කියනවා. ඇමරිකාවේ කොලරාඩෝ වල ඉන්න ඉසාක් හර්ටා කියන ට්‍රෝල් කෙනා ගල් ගොඩක් එක්ක සෙල්ලම් කරමින් ඉන්නවා. තෝමස්ගේ මේ ව්‍යාපෘතිය හුදෙක් කලා ප්‍රදර්ශනයකට එහා ගිය දෙයක්. ඒ පරිසරය ගැන හිතන්න, අපද්‍රව්‍ය කළමනාකරණය ගැන හිතන්න මිනිස්සු පොළඹවනවා. මේ ට්‍රෝල්ලා හොයාගෙන යන අය සබාදහම එක්ක අලුත් විදියකට සම්බන්ධ වෙනවා. ඔවුන් කැලෑවල් හරහා ඇවිදිනවා, කඳු නගිනවා, අලුත් තැන් හොයාගන්නවා. මේ ගමන අතරතුර ඔවුන්ට තෝමස්ගේ පණිවිඩය හොඳින්ම තේරෙනවා. ඔහුගේ නිර්මාණවල තවත් විශේෂත්වයක් තමයි ඒවා කාලයත් එක්ක වෙනස් වෙන එක. ලී වලින් හදලා තියෙන නිසා ඒවාට වැස්ස, අවුව, උලඟ වදිනවා. ඒ නිසා ඒවා ක්‍රමයෙන් සබාදහම සමග එකතු වෙනවා. සමහර විට ටික කාලෙකින් මේ ට්‍රෝල්ලා සබාදහමටම අවශෝෂණය වෙලා යන්නත් පුළුවන්. ඒකත් තෝමස්ගේ පණිවිඩයේ කොටසක්. හැමදේම తాවකාලිකයි. ඒත් අපිට ඒකෙන් ලස්සන දෙයක් නිර්මාණය කරන්න පුළුවන් කියන එක. තෝමස් ඩැම්බෝ අපිට පෙන්වන්නේ අපේ වටපිටාවේ තියෙන දේවල් ගැන අපි වෙනස් විදියකට හිතන්න ඕන කියලා. අපිට කුණු කියලා පේන දේවල් වෙන කෙනෙක්ට පුදුමාකාර කලා නිර්මාණයක් වෙන්න පුළුවන්. ඒ වගේම අපිට අමතක වෙලා තියෙන සබාදහමේ සුන්දරත්වය නැවත දකින්න, ඒක නැවත සම්බන්ධ වෙන්න මේ ට්‍රෝල්ලා හොඳම මාර්ගයක්. ඉතින් අපවට නාලිකාවෙන් අපි ඔබට ආරාධනා කරනවා තෝමස් ඩැම්බෝගේ මේ පුදුම ලෝකය ගැන තවදුරටත් හොයලා බලන්න කියලා. සමහර විට ඔබත් කවදා හරි මේ ට්‍රෝල් කෙනෙක්ව හොයාගෙන යන්න ඇති. මතක තියාගන්න අපි ඉවත දමන දේවල් උනත් ලස්සන දෙයක් නිර්මාණය කරන්න පුළුවන් කියලා. ඔයාට තෝමස් ඩැම්බෝගේ නිර්මාණ බලන්න යන්න ආසාවක් ඇති වුණාද? පහලින් කමෙන්ට් එකක් දාන්න.